Hey, welcome back to my YouTube channel. ඉතින් අද මම උදෙන්ම පටන් ගත්තේ ICT recording එකක් බලන්න. මට live class එකට යන්න බැරි වුණා. මොකද කලින් දවසේ හොඳටම වැස්ස. ඒක නිසා මම පහවදා උදේ නැගිටලා ඒක recording එක බලන්න තියාගත්තා. මොකද මේක අදම බැලුවේ නැත්නම් ආයෙ බැලෙන්නේ නැහැ. කල් දැම්මනට පස්සේ recording ගොඩ ගහනවා. ඊට පස්සේ හැමදේම එපා වෙනවා. අද පොය දවසක් ඒක නිසා හැමෝම ගෙදරමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මං හිතුවා අද හැමෝටම ස්පෙෂල් මොනා හරි හැදුවා නම් හරි කියලා. ඒක නිසා තමයි මම මේ මෙනු එක හැදුවේ. ගයිස් විශ්වාස කරන්න මේක මාර රසක් තියෙන්නේ. ඔයා එක දවසක් හැදුවොත් මේක හැමදාම හදනවා. So I call this a plate with full of love. late night study session එකට තමයි දැන් නම් ලෑස්ති වෙන්නේ. BS තමයි දැන් මම පාඩම් කරන්න හදන්නේ. BS වල මේ charts ටික පොඩ්ඩක් කියව ගන්න. කියවලා ඒක පාඩම් කරගන්න ඕන. Hold my hand, let's fly away tonight to the moon, or maybe tonight. Hold my hand, let's fly. ඉතින් සති කිහිපයක ඉඳන් නිකම්ම මම මොකක් හරි වැඩක් උදේට හිතාගෙන මේ ටික අද කරනවා කියලා කරන්න පටන් ගත්තොත් ඒ ටික ඇත්තටම හැමදේම කරගන්න බැරි වෙනවා. සහ ඒක කිසි ප්ලෑන් එකක් නැතුව අපි වැඩ කරන්නේ. ඊට වඩා මම මාවම ට්‍රැක් කරද්දි මට තේරුණ දෙයක් තමයි මෙන්න මේ ස්ටඩි ප්ලෑන් එක මාරම ඉෆෙක්ටිව්. මට ප්‍රොඩක්ටිව්ලි මගේ ස්ටඩීස් කරගන්න පුළුවන් මේක නිසා කියලා. ඉතින් ඒක නිසා දැන් මම ආපහු සැරයක් ඒකට ස්ටික් වෙන ගමන් ඉන්නේ. ඉතින් මේ ප්ලෑන් එක ඔයාලටත් ඕනේ නම් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. මම මේක හදන හැටි ඊගා vlog එකකින් අනිවාර්යයෙන්ම ඔයාලට කියලා දෙන්නම්. Hold my hand, let's fly away tonight to the moon, or maybe tonight. Hold my hand, let's fly away tonight to the moon, or maybe tonight. Hold my hand, let's fly away tonight to the moon, or maybe tonight. Hold my hand, let's fly away tonight to the moon, or maybe tonight.
මෙතන බිඳුවයි ආයෙනම් බෑ අර ගතිය. ඇති හරි ඔන්න මේ පළවෙනි ට්‍රිගර් එක. ඊට පස්සේ මෙන්න රියැක්ෂන් එක සිද්ධ වෙනවා. මෙතනට ගියා. එතනින් මෙතන වෙනස් වුණා. එතනින් මෙතන වෙනස් වුණා. ඉතින් මෙතන වෙනස් වුණා. දැන් සෙටල් වෙනවා සර්කිට්. ඉතින් අපේ එක්සෑම් එකට කියන්නේ 2027 A level වලට තව තියෙන්නේ අවුරුද්දයි මාස දෙකකටත් වඩා අඩු කාලයක්. ඉතින් හරියටම ගත්තොත් ඇත්තටම අපිටත් එහෙම ලොකු කාලයක් නෑ තව එක්සෑම් එකට. 26 කට්ටියකින් පස්සේ ඊගාවට ඉන්නේ අපිනේ. ඉතින් මං හිතුවා ඔයගොල්ලන්ට හැම සතියෙටම එක ගානේ ස්ටඩි ව්ලොග්ස් ගේන්න. A levels exam එකට යනකම් සතියකට එක ගානේ මම දිගටම ස්ටඩි ව්ලොග්ස් දානවා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට දිගටම මේ වගේ ස්ටඩි ව්ලොග්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, තියෙන ඔක්කොම ටික කරන්න. ඒ වගේමයි දිගටම මගේ ස්ටඩි ව්ලොග්ස් බලන්න කැමති නම් මගේ channel එකත් subscribe කරගෙන යන්න.